ඔයා දන්නවද? ඔයා විභාගයේදී විනාඩි 15ක අතපසු වීමකින් වාගෙන් වන ලකුණු 20ක් විතර වාගෙන් නැති වෙනවා. ඔයා මොනතරම් පාඩම් කරත් මොනතරම් අභ්‍යාස කරත් කාලය නිවැරදිව බෙදාගෙන නැත්නම් ඔයාගේ විභාගයේ ලකුණු ප්‍රමාණය අඩු වෙන්න එක හේතුවක් වෙනවා. ඇත්තටම නිවැරදිව කාලය කළමනාකරණය කරගත්තු දරුවෝ තමයි විභාගයෙන් ඉහළ ලකුණක් ගන්න. ඉතින් සිංහල විෂයේ කොටස් දෙකක් යටතේ පේපරය ලියවෙන්නේ. ඒ කොටස් දෙකටම එක දෙක වශයෙන් කොටස් දෙකටම කාලය නිවැරදිව කළමනාකරණය කර ගැනීම අතිශයින්ම වැදගත්. ඔයා විනාඩි 5 හැම ප්‍රශ්නෙටම වැඩියෙන් අරගෙන අවසානයේ ලොකු විනාඩි ප්‍රමාණයක් ඔයාගේ ප්‍රශ්න වලට ගන්න නැතුව නැස් වෙලා යනවා. ඉතින් කාලය නිවැරදිව බෙදාගෙන විභාගෙට හොඳ උත්තරයක් ලියන්න. ලකුණු 80ක් 90ක් ගන්න. උත්තරයක් ලියන විදිය මේ වීඩියෝ පාඩමේ උත්තරයක් ලියන කාලය කළමනාකරණය කරන විදිය මේ වීඩියෝ පාඩමේ මම පැහැදිලිව කතා කරනවා. රැඳිලා ඉන්න සම්පූර්ණ වීඩියෝවත් එක්ක. ළමයි විභාගෙට ලියන්න ගිහිල්ලා කරන වැරදි කිහිපයක් තියෙනවා. සිංහල වගේ ප්‍රශ්න පත්‍රයක A level එකේ පැය 3-6ක් ලියන්න ඕනේ. එකක් තමයි එක ප්‍රශ්නෙට වැඩිපුර වෙලාව ගැනීම. ඒක හරියන්නේ නැහැ. අනිත් එක සමහර ප්‍රශ්න වලට වැඩිපුර වෙලාව ගන්න හිතාගෙන සමහර ප්‍රශ්න ඉතාම ස්පීඩ් එකේ ලියවලා. ඒක හරියන්නේ නැහැ. ඔයා දන්න ප්‍රශ්න අඩු කාලෙකින් ලියනවා. ස්පීඩ්ම ලියනවා. නොදන්න ප්‍රශ්න හිමින් ලියන්න වෙලාව ගන්න. සමහර දරුවෝ කරන වැඩක් තමයි දන්න ප්‍රශ්න වලට උපරිම වෙලාව වැඩිපුරම වෙලාව අරගෙන ලියලා නොදන්න ප්‍රශ්න වලට ඊටාම කුඩා වෙලාවකින් පොඩි වෙලාවකින් ලියන. ඉතින් මේ ටිකම හරියන්නේ නැහැ. තව එකක් තමයි පේපරේ කියවන්න කාලය ගන්නේ නැහැ. අවසානයේ පේපරේ ලියලා ඒ අංක අණු අංක බලලා වැඩේ ඉවර කරන්න කාලය ගන්න. මේ වැරදි ටික පුතා ඔයා කරන්න එපා. ඔයාලගේ එක නැත්තම් සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේට පැය 3යි විනාඩි 10ක් තියෙනවා. ව්‍යාකරණ ඒ කියන්නේ දෙක ප්‍රශ්න පත්‍රයේට ඒ වගේ වෙලාවක් තියෙනවා. උදේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ තමයි ඔයාලා වෙලාව මත වෙනවා කියලා කියන්නේ. ඔන්න බලන්න. මේ විදිහට වැඩේ කරගෙන යන්න. උදේ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය ලකුණු තියෙනවා 40ක්. ඒකේ එකක් තමයි ලකුණු 16 ගන්න ඡේද ටික සහ අර බුද්ධිලේ කවි ටික. අනිත් එක තමයි අවස්ථා සම්බන්ධ ලකුණු 12. අනිත් එක තමයි රසාස්වාදයේ ලකුණු 12. ඔන්න ඔහොම මේක ලකුණු 40කට තමයි ඔයාලට සෙට් වෙන්නේ. උදේ මේක මේ අතිශයින්ම වැදගත්. පේපරේ ලකුණු 40ක් පළවෙනි ප්‍රශ්නේ. මේකට හරියට කාලය දාගන්න ඕන. උදේ මම යෝජනා කරනවා මුල්ම තියෙන අර ඡේද වලින් ප්‍රශ්න අහන්නේ. ඊට පස්සේ ඡේද වලින් නැත්තම් කවි වලින් අර බුද්ධිලේ කවි වලින් ප්‍රශ්න අහන්නේ. ඒකට විනාඩි මම ටී අකුරක් දැම්ම ටයිම් කියලා දැනගන්න. විනාඩි 15කින් ඒ වැඩේ වලට කරන්න පුළුවන්. විනාඩි 15ක් ගන්න. ඊට පස්සේ අවස්ථා සම්බන්ධ ටිකක් ලියන්න තියෙන නිසා මම විනාඩි 20ක් දැම්මා. ඊට පස්සේ රසාස්වාදයක් ටිකක් ලියන්න තියෙන නිසා 25ක් දැම්මා. සමහර විට ඔයාට මේක විනාඩි 20කට කලින් ලියන්න පුළුවන් පැහැදිලි. මේකත් 15කට කලින් පුළුවන් වෙයි. ඔන්න මම වෙලාව දැම්මා මේ ටිකට ඔක්කොම එතකොට මේකට වෙලාව පුතේ
අරන් තියනවා අපි පැයක්. පැයක කාලයක් පළවෙනි ප්‍රශ්නෙට. අර ඡේද 4ක් ලියන්න එකට විනාඩි 15ක්. අවස්ථා සම්බන්ධය 4ට 20ක් දැන්. අසංස්වාදයට 25ක් දැන්. එතකොට පුතා මේ වෙලාවට මේ වැඩ ඉවර කරන්න. උදේ ඊට පස්සේ ඔයාලට තියෙන්නේ විචාර ප්‍රශ්නේ. විචාර. විකාර නෙමේ විචාර. විචාර. හරිනේ මම ප්‍රශ්නාංක දාන්න ගියේ නැහැ. විචාර 4ක් ඔයාලට ලියන්න තියෙනවා. පුතේ මේන් එකකට මම යෝජනා කරනවා විනාඩි 30 ගන්න. එතකොට මෙතෙන්ට කාලය ගිහින් තියනවා පැය 2ක්. හරිද? දැන් පොඩි ගැටලුවක් තියෙනවා. කෝ පැය 3 ඉවරයිනේ. පොඩි ගැටලුවක් තියෙන කෝ අපිට වෙලාවක් ලියපුවා හරිද කියලා බලන්න. පුතේ ඒකෙදි මෙන්න මෙතන පුතාට මේ 20ම යන්නේ විනාඩි 2ක් ඉතුරු කරගන්න පුළුවන්. හරිද? මේකට 25ම යාවි. මේ හැම එකම එක විනාඩියක් අඩු වෙන්නේ. එතකොට 4යි විනාඩි 6ක්. අවම විනාඩි 6ක් ඉතිරි තියෙනවා නේද? අවම විනාඩි 6ක් ඉතිරි තියෙනවා. මම මේ 6ට අඩු කරේ මේක ලියන්න ටිකක් පුතාට තියෙන නිසා මම විනාඩි 10ක් විතර එකපාරට මේ වයින් අඩු 25 දාලා අඩු කරොත් ඔයාලට අමාරු වෙන නිසා අපි විනාඩි 6ක් ඉතුරු කරලා තියෙනවා. අහන්න මේක. මේක අතිශය වැදගත් කතාවක්. පුතේ පැය 3යි විනාඩි 10ක් දෙනවනේ ඔයාලට. පැය 3කි විනාඩි 10කි දෙනවා මේක. පුතා කරන්න ඕනේ මුල් විනාඩි 10 මුකුත් ලියන්න එපා ගත්තේ ගමන්. ඔයා ලියන ප්‍රශ්න ටික තෝරගන්න. 10ම යන එකක් නැහැ. එකක් 5කින් 8කින් පුළුවන්. එතකොට එතනත් විනාඩි කීපයක් ඉතුරු වෙනවා. පුතේ මේව විනාඩි 14 වෙනකොට ඉවර කරන්න. මේක 18 වෙනකොට ඉවර කරන්න. 25 24 වෙනකොට 24 භාගය යනකොට ඔයා අවසාන තිතක් තියලා ඉවර වෙන්න. මේ ඔක්කොම 29 වෙද්දි අවසාන තිතක් තියලා ඉවර වෙන්න. මේකෙන් විනාඩි 5ක් ගන්න වැඩිපුර මේකෙන් 5ක් ගියොත් ඔයාලට ප්‍රශ්නයක් ලියන්න වෙන්නේ නැහැ. එක ප්‍රශ්නයක් ඕනට වඩා ලියනවට වඩා ප්‍රශ්න දෙකක් භාගි ලියන එක වැදගත්. එහෙම නැත්නම් ඔයාලට ලකුණු ගොඩක් නැති. ඉතින් පුතේ මම ඔයාලට කියන්නේ මේකෙදි කලබල නැතුව මේ සාහිත්‍ය පේපරේ මෙහිම වෙලාව බෙදාගෙන හිමීට ලියන්න. අපි ළමයි කියන එකක් තමයි අපි සර් හෝ ගාල් ලියන්නේ. මගේ ගණන් ගත්ත ළමයි නම් එහෙම කියන්නේ මම කියලා තියෙන්නේ හිමින් ලියන්න කියලා. පුතේ අනවශ්‍ය විදිහට පිටු පෙරවලා පිටු පුරවලා ඒක තේරුමක් නැති වැඩක්. පුතාලා හිමීට ඒ කියන්නේ ගොඩාක් හිමීට නෙමෙයි Tamanට ලියන්න පුළුවන් වේගකින් මේ මට්ටමට ලියලා කාලය බෙදාගෙන මේ වැඩේ කරන්න. එතකොට ඔයාලට සමස්තය ආවරණය වෙලා අවසාන විනාඩි ඉතිරි 6 ලියන්න එපා. ඒකේ ප්‍රශ්න අනුවන්ක ඒවා බලලා පිළිවෙලට වැඩේ ඉවර කරගන්න. ව්‍යාකරණ පේපරයට පුතේ පැය 3යි විනාඩි 10ක් තියෙනවා. ඒකෙත් විනාඩි 10 මුලින්ම පුතා ප්‍රශ්න කියවලා ලියන ප්‍රශ්න තෝරගන්න. පුතේ ව්‍යාකරණ එකේදී වෙලාව වැඩි වුණාට ළමයි ලොකු වැරද්දක් කරනවා. බලන්න ඔයා කරන වැරද්ද එතන ඇති. පුතේ ඒකේ මුල්ම ප්‍රශ්නේ තියෙන්නේ MCQ බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න. ලකුණු 20කට. ඒක වැදගත් ඔයාලට. දෙවෙනි ප්‍රශ්නේ තියෙන්නේ අවබෝධයේ ඡේදයයි අවබෝධයේ ඡේදය තියෙනවා. ඊට පස්සේ
සාරාංශකරණය තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ විදියට. තුන්වෙනි ප්‍රශ්නේ මේ දෙකටත් ලකුණු 25ක් තියෙනවා. මේකට ලකුණු 20යි මේ දෙකටම ලකුණු 25ක්. අවබෝධයට 12යි සාරාංශකරණයට අවබෝධයට 12යි සාරාංශකරණයට 13යි විදියට. ඊළඟ එක රචනාව. ලකුණු 25ක් ඔයාගේ විශ්වවිද්‍යාල සිහිනය මේ ලකුණු 25 තීරණය කරනවා ඇත්තටම. ඊට පස්සේ ලකුණේ 4 5 6 7 8 විදියට තියෙනවා ප්‍රශ්න ටිකක්. ඒකෙන් දෙකකට තමයි ඔයා ලියන්නේ. උදේ MCQ 20ට මම යෝජනා කරනවා විනාඩි 40ක් නැත්නම් 35ක් ගන්න. එක්ක 40ක් 35ක් ගන්න. මොකද වර්ණ පහ තියෙනවා. පුතාලා විනාඩි 30න් කරයි මේක. ඉතින් අර වගේ හොඳ කාලයක් ගන්න. අරගෙන මේ වැඩේ කරන්න. බාගෙට කරන්න එපා. මොකද වැඩියෙන් ප්‍රශ්න ලියන්න කියලා ළමයි කරන වැරද්දක් තමයි Taman දන්න ලියන ප්‍රශ්න ඉක්මනට ලියන. ඒක වැරදි වැඩක්. ඕන්න එකක් විතර වැඩිපුර ලියන්න. දන්න ප්‍රශ්න, ඒ කියන්නේ Taman තෝරන ප්‍රශ්න වලට හොඳට කාලය දෙන්න. ලකුණු 20ක් තියෙනවා. අපි විනාඩි 40ක් නැත්නම් 30ක් 35ක් විතර ගන්නවා. පුතේ අවබෝධය සාරාංශය කියන එකට සාරාංශයට මම කියනවා විනාඩි 25ක් ගන්න කියලා. අවබෝධය කොටසට විනාඩි 10ක් 15ක් ඇති. හරිද? ඔන්න කාලය. එතකොට මේ දෙකටම කාලය අපි දාලා තියෙනවා 35ක් විනාඩි. සාරාංශකරණයට අවබෝධය. සාරාංශකරණය විනාඩි 10කින් වගේ ළමයි කරනවා ගොන 15ක් දැම්මා. මේකත් 40ක් දැම්මා. පුතේ රචනාව ගොඩක් වැදගත්. ආයි කියන්න දෙයක් නැහැ. රචනාව අතිශයින්ම වැදගත්. අපි නම් ළමයින්ට රචනා 60ක් 50ක් ලියවනවා. රචනාවට විනාඩි 50ක් ගත්තට පාඩු නැත. විනාඩි 50ක් අපිට ගන්න පුළුවන් රචනාවට. මේවායින් අඩු වෙනවා නම් තව ගන්න පුළුවන්. රචනාව ලියන විදිය මම මේක කතා කරන්නේ නැහැ. ඔයාට මේ විදියට මේ විදිය කරන්න පුළුවන්. ඊට පස්සේ පුතේ 4 5 6 4 5 6 7 8න් ප්‍රශ්න දෙකක් නේ. අපි හිතමු ඔයා 4 තේරුවා කියලා. ඒ එකකට විනාඩි 20ක් ගන්න. අපි හිතමු ඔයා 5ක් තේරුවා කියලා 20ක් ගන්න. 20 ගන්න. හරිද? එතකොට අපිට විනාඩි 180ක් තියෙනවා. දැන් බලමු කොච්චර ගිහිල්ලාද කියලා. පුතා මේ 40 ගත්තත් 35 ගත්තත් මේවා මෙහෙම ගන්න. අපිට දැන් විනාඩි 170ක් ගිහිල්ලා තියෙනවා. තව විනාඩි 10ක් ඉතුරු වෙනවා. ඉතිවි අංක අනුවංක පිළිවෙලට බලන්න. පුතේ මම මේක මෙහෙම වෙලාවකදී පුතාට කිසිම අවධානමක් නැතුව ලියන්න. පුතාට වැඩිපුර ප්‍රශ්නයක් ලියන්න ඕන නම් ඒ කාලය ඉතිරි වෙයි. මේකට 35කින් පුළුවන් මේ 5ක් ඉතිරි වුණා. එතකොට අවබෝධයට අපි හිතමු 10කින් ලිව්වා කියලා. තව විනාඩි 5යි 10ක් ඉතුරු වුණා. රචනාවත් 45කින් ලියාගත්තොත් තව 5ක් ඉතුරුයි. මේවටත් 20ක්ම යන්න. මේ දෙකට රචනා 50ම ගන්න අනිවාර්යෙන්. මේ දෙකට 20ක් යන්න. එහෙම කාලය ඔයා බෙදාගත්තොත් ඕනනම් තව ප්‍රශ්නයක් ලියන්න පුළුවන්. කැමති නම් තව ප්‍රශ්නයක් ලියන්න. එහෙම නැත්නම් Tamanට ෂුවර් ප්‍රශ්න 5ක් ලියන්න. ඔයාලා මෙන්න මේ විදියට සාහිත්‍ය පේපරයට වෙලාව බෙදා ගන්න. ව්‍යාකරණ පේපරයට වෙලාව බෙදාගෙන විභාගෙට ගිහිල්ලා හොඳට එතකොට ඔයාට කාලය කළමනාකරණය කරගෙන සිංහල පේපර් දෙකටම හොඳට ලියලා
හොඳ ලකුණු ටිකක් ගන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියට තවත් සිංහල උසස් පෙළ සිංහලට අදාළ වීඩියෝ මාලාවක් කරගෙන යනවා. ඔයාලා සම්බන්ධ වෙන්න. අපේ YouTube channel එක subscribe කරන්න. subscribe කරලා සම්බන්ධ වෙන්න. 2027 A level 28 A level සිංහල කරන දරුවන්ට අපේ online physical පන්ති වලට සම්බන්ධ වෙලා හොඳට වැඩ ටික කරගන්න පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වුණොත්.